හයි මම ලශී ආයිබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකට. මම මේ දවස්වල මෙන්න මේ පොත කියවනවා. මේ පොත හින්දම තමයි මට අද ඩයරි එක ලියන්න ඕනේ කියලා හිතුනේ. මේකේ තියෙන්නේ අමුත්තෝ කාල සංචාරයෙන් අතීතයට කියන පරිවර්තනය තමයි මේ. මේක පරිවර්තනයේ කලින් පොත තමයි Time Cat කියන පොත තමයි මේ විදිහට සිංහලයට පරිවර්තනය කරලා දෙන්නේ. මට මේක ඇතුලේ තියෙන එක හරියටම තාම තේරෙන්නේ නැහැ. මම චුට්ටයි කියුවේ. ඒත් මේ පොත ඇතුලේ හරි ලස්සන කතාවක් තියෙනවා. මේකේ මේ ඉන්නවා පූසෙකුයි පොඩි පිරිමි ළමයෙකුයි මේ දෙන්න කාලතරණය කර කර යනවා අතීතයේ සිද්ධ වෙච්ච දේවල් බලන්න. අන්න එතකොට මේ පිරිමි ළමයා අහනවා පූසගෙන් ඇයි ඔයගොල්ලෝ හැමතිස්සෙම ඔය සෙල්ලම් කරන්නේ? ඇයි ඔය ඔක්කොම කරන්නේ කියලා අහනවා. එතකොට ඒ පූස කියන දේ තමයි අපිව ට්‍රේන් කරගන්න එක තමයි කරන්නේ. අපි හැමදාම මේ ට්‍රේනින්ග්ස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ඇත්ත ජීවිතේ සටන් කරන්න යද්දී දඩයන් කරන්න යද්දී අපි පරාද වෙනවා. ඒ හින්දා තමයි අපි එහෙම සෙල්ලම් කරන්නේ. ඕගොල්ලන්ට ඒක සෙල්ලමක් විදියට පේනකොට අපි ඒ කරන්නේ අපේ සටන් වලට පෙර පුහුණුවක් කියලා කියනවා. ඔන්න ඔය කොටසත් එක්ක තමයි මට හිතුනේ ඔක ගැන කතා කරන්න ඕනි කියලා. අපි අපේ ජීවිතේ කොහොම ජීවත් වෙන්න ට්‍රේනින් කරනවද? අපි අපේ රියල් ලයිෆ් එක වෙනුවෙන් ට්‍රේන් කරන්නේ නැහැ නේද? ගොඩක් වෙලාවට අපි එහෙම ට්‍රේන් වෙනවා කියලා හිතන්නේ අපිට රියල් ලයිෆ් එකට අපි ප්‍රිපෙයාර් කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තන් පස්සේ හොඳ ජොබ් එකක් හම්බ වෙනවා. ජොබ් එකක් හම්බුනාන් පස්සේ ලයිෆ් එක සක්සස්. ඔන්න හොඳයි කියන්නේ. නේ? හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඉගෙනීමම නෙමෙයි ජීවිතය කියන්නේ. උගත්කම තියෙන හැබැයි ලයිෆ් එක ෆේල් වෙච්ච මිනිස්සු ගොඩාක් මම දැකලා තියෙනවා. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් අපිට මම විතර නෙවෙයි ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. උගත්කම විතරක් තියෙන හැබැයි බුද්ධිමත්කම නැති ලයිෆ් එකේ කිසිම දෙයක් හරියට කරගන්න බැරි ලයිෆ් එකේ එන අභියෝග කිසි දෙයකට මුහුණ දෙන්න තරම් ආත්ම විශ්වාසයක් නැති බෑක්බෝන් එකක් නැති මිනිස්සු කොයිතරම්නම් ඉන්නවද? අන්න ඒ වගේ අය බිහි වෙන්නේ ලයිෆ් එකේ ට්‍රේනින් ස්කිප් කරන්න. ඒ නිසා මටත් හිතුණා අද කතා කරන්න කොහොමද මේ ලයිෆ් එකේ ට්‍රේනින් කරන්න කියලා. මට හිතෙච්ච දෙයක් තමයි මමත් එහෙම ට්‍රේනින් කරනවා කියන එක. ඒක මෙහෙමයි. සමහර විටක ඒක කෙනෙක්ට හිතන්න පුළුවන් නාස්තියක් ඔය කාලේ නාස්ති කිරීමක් ඔය කරන්නේ, සල්ලි නාස්ති කිරීමක් ඔය කරන්නේ එහෙම කියලා. හැබැයි අර අපේ ගොඩක්ම ට්‍රෙන්ඩ් එක තියෙන අපේ මිනිස්සුන්ගේ විදිහ තමයි මිනිස්සු අත්දැකීම් වලින් ඉගෙන ගන්න. ඒකත් හොඳයි අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි අපිට පුළුවන් නම් කලින් ට්‍රේන් වෙලා ඉන්න මේ පූස වගේ දඩයමක් වෙනුවෙන් ට්‍රේන් වෙලා ඉන්න පුළුවන් නම් කොයිතරම් ෂොක්ද නේ. හැබැයි ඒක මේ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. කොහොම හරි මට ඔය කියන්න මේ මතක් වෙච්ච දේ තමයි මම සමහර වෙලාවට එක එක දේවල් වෙනුවෙන් ට්‍රේන් වෙන එක කරනවා. දැන් ගොඩක් වෙලාවට මොනවාද අපේ ගෑන් ළමයින්ට නම් කියන දේ තමයි උයන්න ඉගෙනගෙන තියාගන්න ඕනේ. ගෙවල් පිරිසිදු කරන්න ඉගෙනගෙන තියාගන්න ඕනේ. එහෙම කියලා. ඒවා ලයිෆ් ට්‍රේනින් නෙවෙයි. ඒවා ගෑන් ළමයි විතරක් කරන දේවලුත් නෙවෙයි. ඒවා සාමාන්‍ය මිනිසෙක් ජීවිතේ අරගෙන යන්න කරන්න ඕන දේවල්. සාමාන්‍ය අපේ දවසක තියෙන වැඩ කටයුතු ඒවා එහෙම ට්‍රේනින් කියලා අපිට හිතන්න බෑ. අපි ওই විදිහට අපේ ලයිෆ් එක ට්‍රේන් කරගන්න ඕනේ. අපේ ලයිෆ් එකේ එන up and down ඔය උස් පහත් වීම තියෙන්නේ. අපිට හැමදාම හොඳ දේවල් තියෙන්නේ නැහැ. හැමදාම නරක දේවල් තියෙන්නේ නැහැ. ඔන්න ඔය දේවල් එක්ක යන ජීවිතේ බැලන්ස් එකේ ගෙනියන්න තමයි අපි ට්‍රේන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි අපේ ලයිෆ් එක ෆේල් වෙනවා. අපේ උගත්කම අපි මොකක් හරි විෂය ධාරාවකින් උපාධියක් අරගෙන පශ්චාත් උපාධිය අරගෙන ඔහොමම උපාධි ගෙහුවත් වැඩක් නැහැ. අපිට ඇත්තටම අපේ ලයිෆ් එකේ ජීවත් වෙන්න හරියට දන්නේ නැත්නම් අපේ ජීවිතේ හරියට අරගෙන යන්න අපි දන්නේ නැත්නම් අපි පොළේ පය ගහලා ඉන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. විශාල ප්‍රශ්නයක්. විශාල කරදරයක් වෙනවා ඒක. ඉතින් ඔන්න ඔය දේවල් කොහොමද ඇත්තටම අපි ලයිෆ් එකේ ඔය වගේ දේවල් ට්‍රේන් කරන්නේ ට්‍රේන් වෙන්නේ කොහොමද කියන එක ගැන අද අපි ටිකක්
කතා කරනවා. ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඕගොල්ලන්ට මේ අවයානස් එක ලයිෆ් එක ගැන අවයානස් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා තුලින්මයි. ඔයාලා වාසනාවන්ත වුණොත් ඔයාලට කවුරු හරි මෙන්ට කෙනෙක් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඔයාලා ගොඩාක් වාසනාවන්ත වුණොත් ඒ මෙන්ට ඔයාගේ අම්මා හරි තාත්තා හරි වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මමත් එහෙම ගොඩාක් වාසනාවන්ත වෙච්ච කෙනෙක්. ඉතින් මගේ තාත්තා තමයි මට ගොඩක් දේවල් පොසිටිව් තින්කින් ගැන, ආත්ම විශ්වාසය ගැන, මං ගැන, මම කියන්නේ කවුද, මිනිස්සෙක්ගේ ජීවිතයේ තියෙන වටිනාකම මොකක්ද, ඔන්න ඔය දේවල් හැම දෙයක්ම කියලා දුන්නේ තාත්තා. තාත්තා තමයි මාව ගානට ට්‍රේන් කළේ හැම දෙයකටම. ඒව සමහරක් විටක මට හිතලා දෙන ඇයි මෙහෙම කරන්නේ එහෙම කියලා මට හිතෙච්ච වෙලාවල් තියෙනවා. හැබැයි ඒ ට්‍රේනින්ග්ස් නොතිබුණා නම් අද මම මෙහෙම ඉන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. උදාහරණයක් විදිහට කියනවා නම් ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ මගේ පාසල තිබුණේ හරියටම බස් හෝල්ට් 3ක් දුරින්. ගෙදර ඉඳලා බස් හෝල්ට් 3ක් දුරින්. එතකොට මම හිතන්නේ 5 වසර වෙනකම් අම්මා හරි තාත්තා හරි ආව මාව ඉස්කෝලේ යන බස් එක්කගෙන යන්න. 6 වසරේ ඉඳලා හැම කවුරුත් එන්නේ නැහැ. ආවේ නැහැ. මට තනියෙන් බස් එකේ නැගලා එන්න වුණා. ඒක මට ලොකු ස්ට්‍රෙස් එකක් වුණා. මට හරි බයයි බස් එකේ නැගලා එහෙම යන්න. තනියම යන්න. හැබැයි ළමයි ගොඩක් ඉන්නවා තව. ඒ වුණත් මට ලොකු චකිතයක් ලොකු බයක් තිබුණා. මට ඒ වෙලාව හිතුණා ඇයි මේ චුට්ට දුරයි ඇයි කාට හරි එන්න බැරි. ඇයි මට තනියෙන් එන්න කියන්නේ. එහෙම කියලා. සමහර මට මතකයි එකපාරක් මම බහින්න ඕන හෝල්ට් එක පහු කරගෙන ගොඩාක් දුර ගියා. මොකද මට කියන්න ලැජ්ජ හිතුණා. මම මෙතන බහිනවා කියලා. ඊට පස්සේ බස් එක නවත්තනකම්ම මම හිටියා. එතකොට තමයි මම බැස්සේ. ඉතින් අන්න එදා හැම මම ගෙදර ඇවිල්ලා බැලුවා ඇයි ඔයා කතා කරේ නැත්තේ? ඔයා කතා කරන්න ඕනේ. මම මෙන්න මෙතන බහිනවා කියලා කියන්න ඕනේ. කියලා ඒ වගේ ට්‍රේනින්ග්ස් පුංචි කාලේදී මට ලබා දුන්නා. හැබැයි ඒක ලොකු දෙයක් විදිහට මට ඒ කාලේ කරනකොට ඒවා හරිම චූටි ටාස්ක්. ඉතින් ඒ විදිහට පුරුදු වෙච්ච හින්දා තමයි මම ඕනම තැනක අද වෙන රටවල් වලට උනත් මම බයක් නැතුව ගිහිල්ලා ඒ රටවල සංචාරය කරන්න ඔය හිතන වෙලාවට හිතන තැනක එළියට බහලා ඇවිදින්න ඒ හැකියාව ලැබිලා තියෙන්නේ. අන්නේ ට්‍රේනින්ග්ස් වලට පින් සිද්ධ වෙන්න. අනික තමයි මට තව අපේ තාත්තගෙන් හම්බෙච්ච ට්‍රේනින්ග් එකක් තමයි ඔය මම ඉල්ලන කිසිම දෙයක් මට ඒ මොහොතේදී හම්බෙන්නේ නැහැ. ඒ මොහොතේදී කිසිම වෙලාවක අනේ මෙන්න මේක ඕනේ කියපු ගමන්ම හම්බෙන බොහොම කලතුරකින්. එහෙම නැත්නම් මම ඉන්න ඕනේ බලාගෙන. එතකොට අන්න ඒකෙන් මගේ ඉවසීම කියන එක හුඟක් හැදුනා. ඒ වගේම මෙහෙදි දැන් මට ඕන තරම් මං ආස දේවල් ගන්න පුළුවන්කම තිබුණත් මං ගොඩක් වෙලාවට බලනවා. ඇත්තටම මේක මට ඕන දෙයක්ද? ඇත්තටම මේක මට ඕන දෙයක්ද නැත්නම් මම මේක ආසාවට ගන්න දෙයක්ද? එහෙම කියලා. හැබැයි දැන් නම් අර මාස දේවලුත් මම ගන්නවා. හැබැයි බොරු දේවල් වලට වියදම් කරන්න කලින් ගොඩක් සැරයක් හිතනවා. ඒක නම් ඉතින් අපේ මැචුරිටි එකත් එක්ක එන දෙයක්. අපි මැචුර් වෙනකොට ඒ විදිහට හිතනවා ඉතින්. ඔන්න ඔය වගේ දේවල් විතර නෙමෙයි මම ඔය කිව්වේ අපි පුංචි කාලේදී අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබෙන ට්‍රේනින්ග්ස් ගැන. දැන් අදටත් ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා මේ වෙද්දි ඔයගොල්ලෝ කඩේ යවනවා නම් බස් එකේ තනියම එන්න කියලා කියනවා නම් ඔය වගේ දේවල් කියනවා නම් ඒ දේවල් එහෙම නරක විදිහට හිතන්න එපා. හැබැයි මම මේ කියන්නේ අම්මයි තාත්තයි කියන දෙන්න. ඒ දෙන්න මොන හරි කියනවා නම් ඒ ඔයාගේ ගොඩක් හොඳට ඔයාගේ අනාගතය වෙනුවෙන් ඒ කියන්නේ ඒ දේවල් පිළිපදින්න. අම්මයි තාත්තයි නොවන අය ගැන මම එච්චර විශ්වාස කරන්නේ නැහැ ඒකින්ද. මොකද මගේ පවුල ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මොකද මම පවුල එකම ළමයා. මට අර සහෝදරයොත් එක්ක තියෙන බැඳීම මොන වගේද කියන එක මට හරියටම තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔය අනිත් extended family එකේ ඉන්න කට්ටිය කියන දේවල් නම් හන්දම එපා. මම ඔයගොල්ලෝ එන්කරේජ් කරන්නේ. පුළුවන් තරම් ස්ටබන් විදියට ජීවත් වෙන්න. කොහොම හරි මම හිතන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ළමයින්ටත් ලබලා දෙන්න ඕන හොඳම ට්‍රේනින්ග් එක තමයි අධ්‍යාපනයට අමතරව අධ්‍යාපනය දෙන්න ඕනේ. අධ්‍යාපනයට අමතරව
අම්මා තාත්තා නැති කාලෙක ඔළුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන මිනිස්සෙක් විදියට රටට ලෝකෙට බරක් වෙන්නේ නැතිව හොඳ මිනිස්සෙක් වෙන විදිය තමයි දරුවෙක්ට කියලා දෙන්න ඕනේ. වෙන දේවල් නෙමෙයි. අනිත් එහා ගෙදර එක්කෙනාට වැඩි එක ලකුණක් හරි වැඩියෙන් ගන්න, එයාට වැඩිය ගොඩක් ඉහළට යන්න, එයාව පාස් කරන්න, මෙයත් එක්ක තරඟ කරන්න ඒව නෙවෙයි දෙමව්පියෝ කියලා දෙන්න ඕනේ. ඉතින් මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා. ඒ අතින් මට හරි ට්‍රේනින් එකක් හම්බ වෙන, මාව හරියට ට්‍රේන් කරන්න පුළුවන් දෙමව්පියෝ එක්ක මට ජීවත් වෙන්න හම්බෙච්ච එක ගැන. මම අම්මගේ ට්‍රේනින් වලට නම් වැඩි කැමති නැහැ. මම තාත්තගේ ට්‍රේනින් ගැන තමයි කිව්වේ. කොහොම හරි මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ අපි ට්‍රේනින් ගැන කතා කරා. මම පොඩ්ඩක් විතර ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒ වෙච්චර ගණන් ගන්න එපා. අපිට ඔය ට්‍රේනින් වලින් ගොඩනගා ගන්න ඔය ට්‍රේනින් එකෙන් ගොඩනගා ගන්න ඕනේ අපි බිඳුවටම වැටෙද්දී ආයේ නැගිටින්න පුළුවන් හැකියාව. අපි නිකමට ගන්නකෝ දැන් බෞද්ධ විදිහට අපි දන්නවා අටලෝ දහම කියලා එක. දුක්ඛ සැප, නිന്ദා ප්‍රශංසා, යස ආයස. මොකද අනිත් එක? දුක්ඛ සැප, නිന്ദා ප්‍රශංසා, යස ආයස, ලාභ අලාභ. ඔන්න ඔය අටලෝ දහමේදී අපිට කම්පා නොවී ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මේ දේවල් ඔයාගේ අම්මලා තාත්තලා කියලා දුන්නත් නැතත් ඔය දේවල් අපිට වටපිටාවෙන් අහන්න හම්බ වෙනවා. ගුරුවරුන්ගෙන් හරි අම්මා තාත්තගෙන් හරි අපිට අහන්න හම්බ වෙනවා. හැබැයි වැඩේ කියන්නේ අපි ওই දේවල් ඇත්තටම අපේ ඔළුවට ගන්නෙ නැහැ. තමයි ඇත්තම කතාව. මොකද ওই දේවල් ගොඩක් වෙලාවට අපිට කියලා දෙන චූටි කාලේදී ඕවා හරියටම තේරෙන්නේ නැහැ. මේවා ඇත්තටම වුමනා වෙනවද කියන එක හරියටම තේරෙන්නේ නැහැ. ටිකක් කල් ගියාට පස්සේ තමයි වැඩිහිටියෙක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ කියලා දීපු දේවල් කොච්චරනම් වටිනවද කියන එක. තාත්තා අම්මා ඉස්සර මට මෙහෙම කියපුවා කොයිතරම්නම් වටිනවද කියලා. මම ඔයගලන්ට කිව්වා ඉස්සෙල්ලා මේ අම්මා තාත්තා කියන දේ විතරක් අහන්න කියලා. මොකද අම්මා තාත්තා කියන දෙන්න තමයි අපි ගැන කිසිම අර වෙන බලාපොරොත්තුවක් නැතිව අපිට උපදෙස් දෙන්නේ කියලා. එහෙම නැතුව වෙන කෙනෙක් කවුරු හරි කියනවා නම් ඔයාලා මේ දේ කරන්න අර දේ කරන්න එහෙම කියලා කියනවා නම් 99.99%ක්ම ඒකේ පර්පස් එක ඔයාව ලිමිට් කරන්න. එක්කෝ ඔයාගේ නිදහස ලිමිට් කරන්න, එක්කෝ ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඒ ගෙවන ජීවිතේ එයාලගේ ඒ කාලෙත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. මේගොල්ලෝ මේ වයසේදී ෆෝන් අතේ තියාගෙන, ටැබ්ලට් අතේ තියාගෙන ෆිල්ම් බලනවා, ඇඳන් උඩට වෙලා, වයිෆයි දාගෙන, ෆෑන් දාගෙන, AC දාගෙන. අපි ඒ කාලේ කරේ මෙහෙම මෙන්න මෙහෙ ඇවිල්ලා මේක කරපන්. එයාලට නැති වෙච්ච දේවල් ඔයාලට හම් වෙන හින්දා. ඒකින්ද එයාලට අනුකම්පා කරන්න. හැබැයි මේ දේවල් කීරවත් කරන්න යන්න එපා. අම්මටයි තාත්තටයි විතරයි. අපි ගරු කරන්න ඕනේ. ඇත්තටම අම්මටයි තාත්තටයි විතර නෙමෙයි මේ අපේ ගුරුවරු වැඩිහිටියෝ ඕනම කෙනෙක් අපිට ඇත්තටම අපේ ජීවිතේට කිසිම යටි අරමුණක් නැතිව උදව් කරපු හැම කෙනෙක්ටම ගරු කරන්න ඕනේ. ඒ අතරින් අම්මයි තාත්තයි විශේෂයි. ඒක තමයි වෙනස. ඔගොල්ලෝ ටිකක් අර හොඳ විචක්ෂණශීලීව මම දන්නේ ඒකද හරි වචන කියලා බැලුවොත් එහෙම ඔයගලන්ට තේරුම් යයි ගොඩක් වෙලාවට අපිට ඔය අරක ඉගෙන ගන්න මේක ඉගෙන ගන්න එහෙම කියලා කියන හැමෝම ඒ අපිට ආදරේටම කියන කට්ටිය නෙවෙයි. අර මං කියපු දේවල් හින්දා වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට දැන් ඔය මම ගෙදර ඉන්න වෙලාවට ඔය අපේ අම්මගේ යාළුවෝ එහෙම ආවයින් පස්සේ දැන් හිතන්නකෝ අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි. එතකොට මට කැමති ඇඳුමක් ගේ ඇතුළේ ඇඳගෙන ඉන්න නිදහස තියෙනවා. ඉතින් ඒ ගෙදරට එන අම්මගේ යාළුවෝ කියන්නේ ඉතින් ගොඩක් වෙලාට ආන්ටිලානේ ගෙදරට එන්නේ. ඒතකොට ඉතින් මට 아무තෙන් මම රෙඩි වෙන්න මොනවත් දෙයක් නෑ. අම්මව හම්බ වෙන්නත් එක්කනේ. අනික ඉන්නේ මම ඉන්නේ මගේ කාමරය ඇතුළේ තමයි මම ඉන්නේ. ඒතකොට මාව අහම්බෙන් හරි දැක්කයින් පස්සේ ඒගොල්ලන්ට ෆයර් වෙන්න දෙතුන. එයි මේ මෙහිම අඳින්නේ මේ බලන්නකෝ ගේ ඇතුළේ. මෙහිම හරිනේ දැන් වයස කීයද? ඔන්න ඔහම කතන්දර ටිකක් කිව්වා. හරියට නිකන් මං ගේ ඇතුළේ ඇඳුම් නැතුව හිටියා වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ ගෙදර මම ජීවත් වෙන ගෙදර මාත් එක්ක ජීවත් වෙන්නේ අම්මා නම් අම්මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් වෙන කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේ දේවල් කියන්න ප්‍රධානම හේතුව තමයි මේක මට විතර නෙමෙයි ඔයගොල්ලෝ විශේෂයෙන් ගෑල් ළමයි. ඒ අත්විඳලා නැත්තම් ඔයා ලස්සන කෙල්ලෙක් වෙන්න විදිහක් නැහැ.
හැම ලස්සන කෙල්ලෙක්ම ඔය දේ අත්විඳලා තියෙනවා. ඔය වචන ටික අහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මොකද එයාලට ඒ වයස් සීමාවේදී ඒ විදිහට අඳින්න පුළුවන්කම ලැබිලා නැහැ. මොකද ඒගොල්ලන්ගේ පවුල්වල ගොඩාක් කට්ටිය ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් ඉන්නවා. එතකොට දැන් සහෝදරයෝ ඉන්න තැනක මේ විදිහට ඇඳලා ඉන්න බෑ. ඒගොල්ලෝ කැමති ඇඳුමක් ඇඳලා එහෙම නිදහසේ ඉන්න බෑ. සමහරක් විටක Tamanට වැඩිය බාල සහෝදරියෝ ගොඩක් ඉන්නවා. එතකොට අම්මට තාත්තට පස්සේ මේ වගකීම් ඉෂ්ට කරන්න වෙන්නේ එයාලට. එයාලා තමයි මේ වගකීම් ඉෂ්ට කළේ. එතකොට අර විදිහට නිදහසේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට කාල සීමාවක් තිබුණේ නැහැ. අන්න ඒ වගේ කට්ටිය තමයි ওই විදිහට ඇවිල්ලා කියන්නේ මෙහෙම අඳින්න එපා, එහෙම අඳින්න එපා, මේ කාලෙ වෙද්දි මේ දේවල් කරන්න ඕනේ, මේ කාලෙ වෙද්දි මෙච්චරක් උයන්න පුළුවන් වෙන්න ඕනේ, හත්මාළු උයන්න පුළුවන් වෙන්න ඕනේ, පොළොස් ඇඹුල මාළු ඇඹුල් තියන්න ඒක උයන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කිව්වා. මං කියන්නේ ඒ හැම දෙයක් මේ කණින් අහලා මේ කණින් පිට කරන්න. ඒ කිසිම දෙයක් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. ඔයාලා යාළගෙන් කන්නේ බොන්නේ යන්නේ නැත්තම්. අන්න ඒක තමයි ඇත්ත. කොහොම හරි අපි අද කී හිටියේ ට්‍රේනින් ගැනනේ. නොයේ ට්‍රේනින්ග්ස් වලට අහු වෙන්න එපා. ඔයාලා ට්‍රේන් වෙන්න ඕනේ. ඔයාලගේ ජීවිතේ දෙමාපියෝ නැති දවසක් ආවොත් තනියම ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඔන්න ඔතනදී මිනිස්සු ගොඩක් බය වෙන දෙයක් තමයි තනි වෙන්න. මට ඒක නම් හරියටම තේරෙන්නේ නැහැ ඇයි කියලා. මොකද මම කොහොමත් තනියම ජීවත් වෙච්ච කෙනෙක්. මට සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැනේ. එතකොට මම හැමතිස්සෙම හිටියේ අම්මයි තාත්තයි. ඔය දෙන්න එක්ක. ඊට පස්සේ තාත්තා නැති වුණායින් පස්සේ මම අම්මත් එක්ක ජීවත් වුණාට මම එහෙම අර අම්මගේ මගේ එච්චර හොඳ අනේ මගේ තුදු අම්මා එහෙම කියලා එහෙම මේකක් තිබුණේ නැහැ. මොකද මම තාත්තගේ දුව හින්දා. හැබැයි මම අම්මට ආදරේ ගොඩක්. ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මෙතනදී මම කියන්න උත්සාහ කරේ ඒ කාල සීමාවේදී මට දැනෙච්ච දේ තමයි දැන් තාත්තා නැති වෙනවා වගේම මට අම්මත් නැති වෙන දවසක් එනවා. එතකොට මම තනියෙන් ජීවත් වෙන්න මට පුළුවන්කම තියෙන්න ඕනේ. කාටවත් අතපාන්නේ නැතිව කාගේවත් රූපඩයක් වෙන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න එහෙම ජීවත් වෙන්න අවශ්‍ය කරන ට්‍රේනින්ග්ස් ටික තමයි මම ලබා ගන්න ඕනේ. ඇත්තටම මම ඒ වගේ පොඩි ට්‍රේනින්ග් කරලා තියෙනවා. මටම සෙල්ෆ් ට්‍රේනින්ග් කරලා තියෙනවා. විශේෂයෙන්ම මම ආස කරන දෙයක් තමයි මෙහෙම වෙන රටවල් වල යන එක. මම ඔය ෆ්ලයිට් වලට හරිම ආසයි. මම ආසම වහනේ ෆ්ලයිට් එක. ඉතින් මම චූටි කාලේදී ෆ්ලයිට් එකක් එහෙම යනකොට මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපේ අම්මා රට ගිහිල්ලා තියෙනවා. එතකොට මම අම්මගෙන් හිම අහලා තියෙනවා කොහොමද මේ ෆ්ලයිට් වල විස්තර. මම ඔය අම්මගෙන් තාත්තගෙන් අහගත්ත ටික විතරයි මම චූටි කාලේ දැනන් හිටියේ. මට තාම මතකයි මම අවුරුදු 5-6 වගේ කාල සීමාවෙදී ගෙදර පඩියේ ඉඳගෙන මම බලාගෙන ඉන්නවා අහස උඩට ගියාම කොයිතරම් ලස්සනද. මට හැමතිස්සෙම ඕනුනේ මේ අහසත් එක්ක ජීවත් වෙන්න තමයි. මම අහසට අසීමිතව ආදරේ. මම දන්නේ නැහැ ඇයි කියලා. ඒක මම පුංචි කාලේ ඉඳලම තියෙන දෙයක්. සමහර විට මම පොඩි කාලේ නිදාගෙන හිටපු තැනට අහස ගොඩක් පෙනුණා. ඒක හින්දාද දන්නෙත් නැහැ. මම එච්චර අහස මොකද අපි අහස මේ පොඩි කාලේද මේ බබාලා විදියට දොයන් ඉන්නේ. එතකොට අපිට උඩ විතරනේ පේන්නේ. අන්න ඒකත් එක හින්දා වෙන්නේ නැති මම අහසට එච්චර ආස. ඉතින් ඔන්න ඔය කාල සීමාවේදී මම හිතපු දේ තමයි දැන් ප්ලේන් එකකින් යන්නේ වෙන රටකටනේ. වෙන රටකට යන්න කොයිතරම්නම් ඒක ලේසි නෑනේ. කොයිතරම්නම් ඒක රිස්ක් එකක්ද නේ. දන්නේම නැති රටකට යන එක. එතකොට ඔන්න ඔය දෙයට මම ට්‍රේන් වෙච්ච විදිහ තමයි මම කරපු දේ මම ලංකාවේ මම නොගිය තැන්වලට ගිහිල්ලා ආපහු පරිස්සමින් එන්න පුළුවන්ද කියලා මම බැලුවා. මට ඕන උනේ හරි දැන් මට යන්න ඕනේ වෙන රටකට වෙන රටවල් වල ගිහිල්ලා සංචාරය කරන්න තමයි මට ඕනේ. හැබැයි මට අඩුම තරමේ මගේ ගෙදරින් එළියට ගිහිල්ලා ලංකාවේ මම හැමදාම යන තැනින් චුට්ටක් එහාට ගිහිල්ලා මම දන්නේ නැති තැනකට ගිහිල්ලා ආපහු මට පරිස්සමට ගෙදර එන්න පුළුවන් නම් අන්න මට ඇත්තටම පුළුවන් වෙන රටකට ගිහිල්ලා පරිස්සමට ආපහු ගෙදර එන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ අවුරුදු 20 දී 20 වෙනි අවුරුද්ද මම ස්පෙන්ඩ් කළේ ඔය විදිහට රස්තියාදු ගන්න. ඒක හරිම සුන්දර රස්තියාදු. ඒකෙන් තමයි මම මගේ කුලෑටි ගතිය නැති කරගෙන මම යන්න ඕන
තැන හරියට මම Google Map එකේ බලා ගන්නවා. මැප් එකේ බලාගෙන ගිහිල්ලා මම කරන්නේ එකද ගෙදරින් බස් එකේ නගිනවා. මට යන්න ඕන තැනට යනවා. ගෙදරින් නෙවෙයි බස් එකේ නගින්නේ ගේ ගාවින් බස් එකේ නගිනවා. ඊට පස්සේ මම යන්න ඕන තැනට යනවා. පාර පයින්නවා. අනිත් පැත්තට එන බස් එක ගන්නවා. අපහු ගෙදර එනවා. ඔන්න ඔය විදිහට තමයි මම මගේ සංචාරය කරන ට්‍රේනින්ග්ස් මම පටන් ගත්තේ. එතකොට ඒකෙන් අපිට හුරු වෙනවා අපි නොදන්න පරිසරයකට ගියන් පස්සේ අපි නර්වස් වෙනවා ගොඩක්. ඒ නර්වස්නස් එක නැති කරගන්න එක කන්ට්‍රෝල් කරන්න අපි හුරු වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවෙදී අපි කතා කරන්න අවශ්‍ය වෙලාව මොකද්ද කියලා අපි දන්නවා. හරි මම අතරමං වෙලා තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට හරි පාර කොහෙද කියලා අහගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩාක් අර රියල් ලයිෆ් එකේ රියල් ලයිෆ් ඇඩ්වෙන්චර්ස් ගන්න අපිව ට්‍රේන් වෙන දෙයක් තමයි එතන වෙන්නේ. ඒක හරිම සුන්දර දෙයක්. ඒක කාටවත් එහෙම කරදරයක් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ ඔයාව පරිස්සම් කරගෙන අපහු ගෙදරට එන්න. එහෙම බැරි නම් ගෙදරින් එළියටවත් බහින්න බෑ වාට. ඒක තමයි ඇත්ත. මොකද වාහනයකට හැප්පිලා මොන හරි වෙයි කියලා හිතනවනේ. එහෙම නැත්නම් කවුරු හරි මිනිහෙක් රවට්ටගෙන උස්සගෙන ගිහිල්ලා මොකක් හරි වෙයි කියලා හිතනවනේ. ඒ වගේ සීනි බෝල කෙනෙක් නම් වාට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නැහැ. ගියතරම් තමයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම රටවල සංචාරය කරන්න ට්‍රේන් වුණේ මුලින්ම මගේ ලංකාවේ සංචාරය කරලා. මම ඒ දවස්වල නම් ඒ කියන්නේ ඔය අවුරුදු 20 කාලෙදී ලස්සන ඔඩියෝ ඩයරිස් හදලා තිබුණා මම ඒ ගිය සංචාර ගැන. ඒ සංචාරවලදී තමයි මම මුලින්ම කඳු දැක්කේ. මොකද මම ඊට කලින් කඳු දැකලා තිබුණේ නැහැ. මම චූටි කාලේ දකින්න නැති මට මතක නැහැ. ඊට පස්සේ අපිට මතක හිටින කාලෙකදී මම ට්‍රිප් එකක් ගිහිල්ලා තිබුණේ නැහැ. මොකද අධ්‍යාපන කටයුතු ඒ දේවල් එක්ක එහෙම ට්‍රිප් යන මානසික මට්ටමක හිටියේ නැහැ. මම ඉගෙන ගන්න කාලෙදිම තමයි මගේ තාත්තත් ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද ට්‍රිප් යන්නේ තරම්ම කැමැත්තක් මගේවත් අම්මගේවත් හිතේ තිබුණේ නැහැ. කැමැත්තක් තිබුණා. ඒ උනාට යන්න තරම් හොඳ මානසික මට්ටම තිබුණේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපිට ට්‍රේන් වෙන්න පුළුවන්. එන්න මම ඔය කිව්වේ එක දෙයක් විතරයි. හරිද? මම ඔය කිව්වේ එක පුංචි දෙයක් විතරයි. ඔය විදිහට අපිට අපේ ලයිෆ් එකේ දේවල් ඔය විදිහට අපිට ට්‍රේන් වෙන්න පුළුවන්. තව මම ඔයාලට කියන දෙයක් තමයි දැන් අපිට එක එක දේවල් කරන්න හිතෙනවනේ. මට මෙහෙම කරන්න ඕනේ, මට YouTube channel එකක් පටන් ගන්න ඕනේ එහෙම කියලා. මම මේ channel එක කරන්නත් ගොඩක් ට්‍රේන් වුණා. මේ වීඩියෝස් කරන්නත් ගොඩක් ට්‍රේන් වුණා. ඒ කොහොමද කියනවනම් මම මේ අවුරුද්ද 2025 පටන් ගත්ත දවසේ ඉඳලා මගේ වීඩියෝ ඩයරිස් හදා තියාගත්තා. එක එක දේවල් වලට වීඩියෝ ඩයරිස් හදා තියාගත්තා. මම ඒ වීඩියෝස් චුට්ටක් බැලුවා ඒවා මට දාන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ කාලේ තිබ්බ හෙයාර් ස්ටයිල් එක හරිම කැතයි. එහෙනම් ඒක දාන්නත් බෑ. ඒ වගේම මම ඒ කාලේදී හිටපු ඒ තැනත් එච්චර ඒ තැන නම් ලස්සනයි. හැබැයි මේ වගේ ලස්සන වීව් එකක් තිබුණේ නැහැ. ඒ හින්දා මම ආසයි මෙතන ක්‍රියේට් කරන වීඩියෝස්ම මගේ channel එකේ දාන්න. බලමු මට හිතුනොත් අර වීඩියෝස් හොඳයි කියලා හිතුනොත් මම දාන්න. ඉතින් මම කිව්වේ මම මේ channel එක කරන්නත් ගොඩක් ට්‍රේන් වුණා. මොකද මෙහෙම එක දිගට එක දේවල් ගැන කතා කරන්නත් ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙන්න ඕනේ. ඇත්තටම මට එහෙම කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ එක පොයින්ට් එකක් කියලා අනිත් පොයින්ට් එක මට අමතක වෙනවා. සමහර වෙලාවට අමතක වෙනවා. ඒ අමතක වෙන දේ කවර් කරන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම නැත්තම් කොහොමද මම හරියට ලස්සනට වීඩියෝ එකක් කරන්නේ? එහෙම කරන්න බැරි වෙනවනේ. අන්න ඒ වගේ දේවල් වලට අපි ට්‍රේන් වෙන්න ඕනේ. ඒවලට තේරෙන්න ඕනේද ලයිෆ් එකේ හැම දෙයකටම අපිට ට්‍රේනින්ග්ස් තියෙනවා. හැම දෙයකටම අපිට ට්‍රේනින්ග්ස් පිටම හදා ගන්න පුළුවන්. ඒක නිසා ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ හැකියාවන්, ඒ ස්කිල්ස් ගොඩනගා ගන්න ඒක ඔයාට කරන්න පුළුවන් දෙයක්. ඒක රොකට් සයන්ස් නෙමෙයි. මේ ජීවත් වෙනවා කියන එක රොකට් සයන්ස් නෙවෙයි. ඉතින් ඒ දේවල් හරීම දැන් ඔයගලන්ට නොලෙජ් එක ඕන තරම් ගන්න පුළුවන්. වීඩියෝස් වලින්ද Google එකෙන්ද ඕන තරම් අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අරගෙන ඔයගලගේ ජීවිතේ හොඳ විදිහට ට්‍රේන් කරගන්න. ඔයාටම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඔයාගේ ට්‍රේනින් එක වෙන කාටවත් හදන්න දෙන්න එපා. මොකද ඔයා ගැන දන්නේ ඔයා. හරියටම ඔයා ගැන දන්නේ ඔයා. ඔයා ආස දේවල් මොනවද? ඔයා ආස නැති දේවල් මොනවද කියලා හරියටම දන්නේ ඔයා. ඒක නිසා ඔයාගේ ලයිෆ් එකේ ට්‍රේනර් ඔයා වෙන්න. ඒක තමයි හොඳම දේ. එතකොට කාටවත් ඔයාගේ ක්‍රෙඩිට් එක දෙන්න බෑ. මෙයා අද මෙහෙම ඉන්නේ මං හින්දා
කියලා ඒ ක්‍රෙඩිට් එක දෙන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට ඒ ට්‍රේනර් වගේ දෙමව්පියෝ දෙන්නගෙන් කෙනෙක් වුණොත්, වගේ ගුරුවරයෙක්ගෙන් කවුරු හරි වුණොත් ඔය ගොඩක් වාසනාවන්තයි. එහෙම නැත්නම් ඔය හිතන්න එපා වාසනාවන්තයි කියලා. ඔයාට පුළුවන් වාගේ ට්‍රේනර් වෙන්න. ඒ නිසා හිතලා බලන්න ඒක ගැන. අලුතෙන් ට්‍රේනින් එකක් මොන වගේ ස්කිල් එකක්ද ඔයාට අලුතෙන් ගොඩනගා ගන්න ඕනේ. දැන් නිකමට හිතන්නකෝ මගේ ඔය කොරියන් ලෙසන්ස් කියලා. කොරියන් අපිට එක එක වෙලාවට ඔය එක එක පිස්සු හැදෙනවනේ. කොරියන් ඉගෙන ගන්න හිතෙනවා, ජපාන් ඉගෙන ගන්න හිතෙනවා, මැඩේ ඉගෙන ගන්න හිතෙනවා, ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතෙනවා. ඒ මුලින්දලා ඔහොම හිතෙනවා. එතකොට මම කල්පනා කරපු දෙයක් තමයි දැන් ඔය කොරියන් නම් මම ඉගෙන ගන්නේ BTS වහින්දානේ. මම මුලින්ම ඩුලින්ගෝ කියන ඇප් එක දාගෙන තමයි කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තේ. මම කිසිම පොතකටවත් මොකකටවත් සල්ලි වේදම් කරේ නැහැ. මට හිතෙච්ච දේ තමයි මම මේ භාෂාවට ආසයි කියලා හිතුණා. මම මේක දිගටම කරගෙන ගියොත් මේ ගේම් එකේ මම මේකට සල්ලි වේදම් කරලා හරියට ඉගෙන ගන්නවා. ඒ විදිහට තමයි මම මගේ පළවෙනි ට්‍රේනින් එක. ඒ කියන්නේ මම පළවෙනියටම try කරලා බැලුවේ ගේම් එක. ඒක මට හරි ගියා. ඊට පස්සේ තමයි මම මේ පාර ෆෑකින් කොරියන් ඉගෙන ගන්න පොත් ඒ දේවල් ගත්තේ. ඉතින් තමයි හැම දෙයකටම ලයිෆ් එකේ හැම දෙයකටම ට්‍රේනින් එකක් තියාගන්න. ඒ වගේම ඔයගේ ලයිෆ් එකේ ට්‍රේනර් ඔයා කාටවත් ඒ ක්‍රෙඩිට් එක දෙන්න එපා. ඔයගේ දෙමව්පියෝ හැරෙන්න. එහෙමනම් ඔයගේ චූටි කතාවක් තමයි මට අද ඔයාලට කියන්න ඕන උනේ. මම හිතනවා ඔයගොල්ලන්ට ගන්න දේවල් ගොඩක් තියෙන්න ඇති කියලා. එහෙමනම් ඔය වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් තව ලස්සන ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සතුටින් ඉන්න. ඒ වගේම බොහොම ස්තුතියි මගෙත් එක්ක මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහලා. Bye.